හරි ළමයි. අපි දැන් කතා කරලා ඉවරයි. 13 වෙනි කාණ්ඩ ඉවරයි. 14 වෙනි කාණ්ඩ ඉවරයි. ඒ දෙක ඉවරයිනේ. එතකොට මේ අපේ ඉනොගොනික් සීරීස් එකේ 3 වෙනි වීඩියෝ එක. 3ද? ඔව් 3 නෙමෙයි. 4 වෙනි වීඩියෝ එකනේ. අපි 14 වෙනි කාණ්ඩේ පාර්ට් දෙකකටනේ ගත්තේ. හරි. 4 වෙනි වීඩියෝ. එහෙනම් අපි අද කතා කරමු 15 වෙනි කාණ්ඩේ. හරිද? 15 වෙනි කාණ්ඩේ සාමාන්‍යයෙන් අර ඉනෝගනික් වල S ගුණ ඉඳන් පුළුවන් කියලා එනවා. S ගුණ ඉඳන් අවුලක් නැහැ සුපිරි හොඳට තේරෙනවා මේක නම් ගොඩ දා ගන්නවා කියලා එනවා. දාගෙන ඇවිල්ලා ඕන් යනවා 14 වෙනි කාණ්ඩෙට. හරි අවුලක් නැහැ හොඳට තේරෙනවා හොඳට දෙනවා. ඕන් යනවා 15 වෙනි කාණ්ඩෙට. 15 වෙනි කාණ්ඩෙට යද්දිම පොඩ්ඩක් අමාරුයි වගේ එනවා. 16 වෙනි කාණ්ඩෙන් එහාට ඕන් ඔහම ආය බයි. හරි. එතකොට ඔයාලා ඉනෝගනික් වලට එනවා S ගුණ සුපිරි තේරෙනවා සුපිරි කියලා එනවා. ඊට පස්සේ 14 වෙනි කාණ්ඩේ අවුලක් නැහැ යාන්තම් අවුලක් නැහැ මතකයි. 15 වෙනි කාණ්ඩේ අයියෝ ප්‍රතික්‍රියා වැඩි අමතක වෙනවා. 16 වෙනි අයියෝ හොඳටම ප්‍රතික්‍රියා වැඩි අමතක වෙනවා. ඕ ගිහලා ආයෙ පල්ලම් බයි. හරි. ආයෙ අර තිබ්බ මෝඩයටම එනවා. ඉනෝගනික් පටන් ගද්දි මේකෙන් නම් ගොඩ දා ගන්නවා සුපිරි කියලා එනවා. ආයෙ ඉනෝගනික් ඉවර වෙද්දි අර මුල් පාඩම් වල තිබ්බ මෝඩයම එනවා. හරිද? ඒ හින්දා 15 වෙනි කාණ්ඩේ හොඳට අල්ලගන්න. හරිද? 15 වෙනි කාණ්ඩය හොඳට අල්ලගන්න. හරි. යම් 15 වෙනි කාණ්ඩේට 15 වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය. හරි. එතකොට 15 වෙනි කාණ්ඩයේ ඉන්න මූලද්‍රව්‍ය ටික මොනවද? නයිට්‍රජන් තියෙනවා, ෆොස්ෆරස් තියෙනවා, ආසනික් තියෙනවා, ඇන්ටිමනි තියෙනවා, බිස්මන් තියෙනවා. හරිද? මොනවද මූලද්‍රව්‍ය ටික? ආයෙ මතක් කරන්න. නයිට්‍රජන්, ෆොස්ෆරස්, ආසනික්, ඇන්ටිමනි, බිස්මත්. මේක ලියුව හැකි වුණා නයන බල්ලා ඇසිනින් ඇන්ටි වීලා. හරිද? නයන බල්ලා ඇසිනින් ඇන්ටි බී නයන පල්ලා ඇසිනින් ඇන්ටි බීලා. ඒක මතක තියාගන්න ඕනේ. ඔයගොල්ලන්ට අවශ්‍යතාවයක් දෙනවනේ. ආයෙ මොකටද ඕව මතක තියාගන්න. හරි. බලන්නකො. නයිට්‍රජන් ෆොස්ෆරස් කියන දෙන්න. අපි දැන් පොඩ්ඩක් අර කාණ්ඩ ඉස්සල කාණ්ඩ දෙකේම මතකනේ. පොඩි හැඳින්වීමක් කරා. මේකෙත් කරමු. නයිට්‍රජන් ෆොස්ෆරස් කියන දෙන්න. මොකුද? අපි කිව්වා කාණ්ඩයක් ඔස්සේ ඕනම කාණ්ඩයක් ඔස්සේ පහළට යද්දී ලෝහ ගුණ වැඩි වෙනවා. ලෝහ ගුණ වැඩි වෙනවා. එහෙමනම් මොකක්ද උඩම දෙන්න? අලෝහ. උඩම දෙන්න අලෝහ. ඊට පස්සේ මැද දෙන්න. මැද දෙන්න. එහෙමනම් මොකෙද වෙන්න ඕනේ? ලෝහයි අලෝහයි ගුණ තියෙන දෙන්නෙක් වෙන්න ඕනේ. ලෝහා ලෝහ. හරිද? ඊට පස්සේ බිස්මත් කියන කෙනා ලෝහය. හරිද? ලෝහය. එහෙනම් බලන්න. 15 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පහ. නයන පල්ල ඇසිනින් ඇන්ටි බීලා. හරි. නයිට්‍රජන් ෆොස්ෆරස් ඇවිල්ලා මොකද? අලෝහ. ආසනික් ඇන්ටිමනි ඇවිල්ලා ලෝහ අලෝහ. බිස්මත් ඇවිල්ලා ලෝහ. තේරෙනවනේ? හරි. ආය ලෝහ ගුණ වැඩි වෙයි. හරි. පල්ලෙහාට යද්දී ලෝහ ගුණ වැඩි වෙයි. හරි. ඇති ඔය 15 වෙනි කාණ්ඩේ හැඳින්වීම ඇති. හරි. අපි යන් දැන් මේකේ කතානායකයෝ එක්කෙනා ඉන්නේ. ඌව කතා කරන්න. ඌ තමයි මෙතන ප්‍රධානතම කතානායකයා. අනිත් කාණ්ඩවල තිබ්බට නැති වැඩ කරන කතානායකයෙක් තමයි මේ කාණ්ඩයට අදාළව ඉන්නේ. හරි. මේ කාණ්ඩේ කතානායකයා තමයි නයිට්‍රජන්. මොකද? නයිට්‍රජන්. හරි. නයිට්‍රජන් ගැන කතා කරමු. නයිට්‍රජන් කියන එක්කෙනා වායුගෝලයේ 100ට කීයක් ඉන්නවද? මතක් කරගන්න. මට මතක විදිහට 178ක් 79ක් විතර මොකද ඉන්නේ? එච්චර ඉන්නවද? 121යිනේ ඔක්සිජන් ඉන්නේ. 178ක් වගේ නයිට්‍රජන් නේ. හරි ගාන වැරදුනා නම් සමා වෙන්න. 178ක් විතර ඉන්නවා නයිට්‍රජන්. 178ක් විතර නයිට්‍රජන්. වායුගෝලයේ 178ක් විතර මොකද ඉන්නේ? නයිට්‍රජන් ඉන්නේ. හරි. ඊළඟ තමයි නයිට්‍රජන්ගේ එන ලොකු සීන්. හරිද? නයිට්‍රජන් සාමාන්‍යයෙන් මේ ප්‍රතික්‍රියා කරන්න හැම යන්නේ නැහැ. හරිද? නයිට්‍රජන් තමයි ප්‍රධාන කතානායකයා. හැබැයි ඌගේ එන ලොකු සීන් ඌ සාමාන්‍යයෙන් මේ ප්‍රතික්‍රියා කරන්න හැම යන්නේ නැහැ. බලන්න. නයිට්‍රජන්ගේ ලුයිස් වීල්හෑන්ඩ් සාමාන්‍ය නයිට්‍රජන් ඉන්නේ කොහොමද ස්වභාවයේ N2 විදිහටනේ. සාමාන්‍යයෙන් ඉන්නේ N2 විදිහට. නයිට්‍රජන් පරමාණු දෙකක් එක්ක. මෙයාගේ ලුයිස් වීල්හෑන්ඩ් සාමාන්‍යයෙන් එන්නේ ඔහොම ට්‍රිපල් බොන්ඩ් එක ගන්න. හරිද? ඔයා හිතන්න බැඳිලා නැහැ. කාටවත් බැඳිලා නැහැ. එහෙමනම් බං නිදහසේ ඕන තැනකට ගිය හැකි. නිදහසේ ඕන විදිහට ඕන එක්කෙනෙක් එක ප්‍රතික්‍රියා කර හැකි ඕන තැනක ගිය හැකි. හැබැයි ඔයා හිතන්න බඳිනවා. බැඳලා පස්සේ කොහෙවත් ගිය හැකිද? බෑ. එතකොට මොකද වෙන්නේ? බැඳිලා ඉද්දී කොහෙවත් මොනවත් කරන්න බෑ. ඒ වගේ එක්කෙනෙක් එක්ක නෙමෙයි මෙයා බැඳලා ඉන්නේ 3 දෙනෙක් එක්ක බැඳිලා. බන්ධන 3කින් බැඳිලා තියෙනවා. 3 දෙනෙක් එක්ක නෙමෙයි බන්ධන 3කින් බැඳිලා. එහෙමනම් උට හෙල්ලෙන්නවත් පුළුවන්ද? හෙල්ලෙන්නවත් බෑ. ඒ කියන්නේ මොකද්ද?
නයිට්‍රජන් කියන එක්කෙනාට තමන් කැමති දේවල් කරන්න බෑ. කරන්න නම් මේ ට්‍රිපල් බොන්ඩ් එක කඩන්න ඕනේ. මොකක් කරන්න ඕනද? කරන්න නම් මෙන්න මේ ට්‍රිපල් බොන්ඩ් එක කඩන්න ඕනේ. හැබැයි මෙයාලා කඩන්න හෙන ශක්තියක් ඕනේ. ඒ හින්දා මෙයා සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියා වලට යන්නේ නැහැ. නයිට්‍රජන්ගේ ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි. ඊට හේතුව කුමක්ද කියලා හෙවොත් මොකද කරන්න ඕනේ? නයිට්‍රජන් සාමාන්‍යයෙන් බන්ධන තුනකින් බැඳී පවතින බැවින් එහි එම බන්ධන තුන බිඳීමට විශාල ශක්තියක් අවශ්‍ය වන බැරි කියලා විභාගයට ලියන්න ඕනේ. අහනවා ප්‍රශ්න අහනවා. නයිට්‍රජන් ඇයි ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි? එතකොට ඔයාලා ලියන්න ඕනේ මොකද්ද? නයිට්‍රජන් සාමාන්‍යයෙන් ත්‍රිත්ව බන්ධනයකින් බැඳී ඇති බැවින් එම බන්ධන තුන බිඳීම සඳහා විශාල ශක්තියක් අවශ්‍ය වේ. මේ නිසා නයිට්‍රජන් සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාශීලී නොවේ. තේරෙනවද? හරි. ඊට පස්සේ නයිට්‍රජන් කියන එක්කෙනා මෙයා සාමාන්‍යයෙන් ජල ද්‍රාව්‍යතාවය අඩුයි. හරිද? ජලයේ දිය වෙන්නේ නැහැ. ජල ද්‍රාව්‍යතාවය අඩුයි. මෙයා සාමාන්‍යයෙන් ජලයේ දිය වෙන්නේ නැහැ. හැබැයි නයිට්‍රජන් කියන එක්කෙනාට ප්‍රබල බලයක් දෙනවා. නැත්නම් ප්‍රබල පීඩනයක් දෙනවා. පීඩනය වැඩි කරද්දී මෙයා ජලයේ දිය වෙනවා. හරිද? මොකද වෙන්නේ? පීඩනය වැඩි කරද්දී ජලය සමග H2O සමග දිය වේ. දියන ගතිය වැඩි. හරිද? නයිට්‍රජන් සම්බන්ධ නයිට්‍රජන් ගත්තොත් ඍණ 3 සිට ධන 5 දක්වා ඔක්සිකරණ අංග කීයක්ද එතකොට? 9ක් පෙන්වනවා. ඔක්සිකරණ අංග 9ක්. බිඳුවත් එක්ක 9ක් පෙන්වනවා. මොනවාද කිව්වේ? නයිට්‍රජන්ගේ හැඳින්වීම මොකද්ද? වායු ගෝලයේ 78ක් විතර ඉන්නවා. එයා සාමාන්‍යයෙන් ඉන්නේ N2 විදිහට. මෙයා අර එක මේ නළු රඟපාන් කරන්නේ නැහැ. අර කාබන් නම් මොකද කරේ? මිනිරන් විදිහට ඉන්නවා. දියමන්ති, දැලි, අඟුරු ඔය විදිහට ඉන්නවනේ. හැබැයි නයිට්‍රජන් ඉන්නේ N2 විදිහට විතරයි. නේද? ඒතකොට එයා වෙන මොනවත් කරන්නේ නැහැ. N2 විදිහට ඉන්නවා. ආය නයිට්‍රජන් සාමාන්‍යයෙන් ඉන්නවා ට්‍රිපල් බොන්ඩ් එකක් විදිහට. ඒතකොට ඒ හින්දා මේ ට්‍රිපල් බොන්ඩ් එක කඩන්න වැඩි ශක්තියක් දෙන්න ඕනේ. ඒ හින්දා එයා සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාශීලී වෙන්නේ නැහැ. ඊළඟ ජල ද්‍රව්‍යතාවය සාමාන්‍යයෙන් අඩුයි. හැබැයි පීඩනය වැඩි කරද්දී ජල ද්‍රව්‍යතාවය වැඩි. හරි. ඍණ 3 සිට ධන 5 දක්වා ඔක්සිකරණ අංක වල ඉන්නවා. හරි. ඔය ටික තමයි නයිට්‍රජන් සම්බන්ධව දැනගන්න ඕනේ. එහෙනම් කතානායකයෙක් කිව්ව එච්චර දෙයක් නැහැ. ඉන්නු අපි දැන් ඉගෙන ගන්න ඕනේ නයිට්‍රජන්ගේ ඍණ 3 සිට ධන 5 දක්වා ඔක්සිකරණ අංක තියෙන සංයෝග. අපි ඒක ඉස්සරහට ඉගෙන ගමු. දැන් ඉගෙන ගමු නයිට්‍රජන්ගේ ඔක්සයිඩ්. නයිට්‍රජන් වල ඔක්සයිඩ් නයිට්‍රජන් වල ඔක්සයිඩ් ගත්තොත් මේ උඩ ටික පේනව නේද? හරි. නයිට්‍රජන් වල ඔක්සයිඩ් ගත්තොත් එයා ඔක්සයිඩ් පෙන්නනවා ධන 1 ඔක්සයිඩයක් තියෙනවා. ධන 2 ඔක්සයිඩයක් තියෙනවා. ඒ කියන්නේ ඔක්සිකරණ අංග. ධන 3 ඔක්සිකරණ අංගයේ තියෙන ඔක්සයිඩයක් තියෙනවා. ධන 4ක් තියෙනවා. ධන 5ක් තියෙනවා. එතනින්ම සංයෝග 5ක් එනවා. හරි. බලන්න. ධන 1 ඔක්සයිඩය තමයි මෙයාගේ N2O. හරිද? ධන 1 ඔක්සයිඩය තමයි N2O. බලන්න. ඔක්සිජන්ගේ ඔක්සිකරණ අංගය කීයද එතකොට? ඍණ 2යි. හැබැයි එයා එක ඉලෙක්ට්‍රෝනයක් දෙනවා නයිට්‍රජන්ට. නයිට්‍රජන්ට දෙනවා තව ඉලෙක්ට්‍රෝන දෙනවා නයිට්‍රජන්. එතකොට අර දෙකකට බැඳලා යනවා. එතකොට නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංගය එනවා ධන 1යි. ආය එනවා NO. ආය ධන 3 එක්කෙනාගේ තමයි N2O3. ධන 4 ගත්තොත් NO2 විදිහටත් ඉන්නවා මෙයා. N2O4 විදිහටත් ඉන්නවා. ආය ධන 5 ගත්තොත් N2O5 විදිහට ඉන්නවා. හරිද? මෙයාගේ ඔක්සයිඩ් ටික බලන්න. මෙයා ඔක්සයිඩ් පෙන්නනවා ධන 1 ධන 2 ධන 3 ධන 4 කියන ඔක්සිකරණ අංක වල. මේ ඔක්සයිඩ් ටික මතක තියෙන්න ඕනේ. ධන 1 ඔක්සයිඩ් N2O, ධන 2 ඔක්සයිඩ් NO, ධන 3 ඔක්සයිඩ් N2O3, ධන 4 ඔක්සයිඩ් NO2O, N2O4, ධන 5 N2O5. මේගොල්ලන්ගේ ආම්ලික භාෂ්මික බලමු. මේ දෙන්න උදාසීනයි. ඒ කියන්නේ එයාලා ආම්ලිකත් නැහැ භාෂ්මිකත් නැහැ. එයා උදාසීනයි. ඊට පස්සේ මෙයා දුබල ආම්ලිකයි. මේ දෙන්න එහෙමනම් මොකද වෙන්නේ? ප්‍රබල ආම්ලික. හරි. දුබල උදාසීන වුන් දෙන්නෙක් ඉන්නවා. දුබල ආම්ලික දෙන්නෙක් එක්කෙනෙක් ඉන්නවා. ප්‍රබල ආම්ලික දෙන්නෙක් ඉන්නවා. හරි. බලන්න පොඩි ලක්ෂණයක්. දැන් නයිට්‍රජන් කියන්නේ ලෝහයක්ද අලෝහයක්ද? අලෝහයක්. එතකොට අලෝහයක් නම් ළමයි බලන්න මේගොල්ලන්ගේ ලක්ෂණයක් තියෙනවා.
ඔක්සිකරණ අංකය වැඩි වෙද්දී මේගොල්ලන්ගේ ආම්ලිකතාවය මොකක් වෙලා තියෙනවද? වැඩි වෙලා තියෙනවා. එහෙමනම් මොකද කරන්න ඕනේ? අලෝහවල ඔක්සිකරණ අංකය වැඩි වෙද්දී මොකද? අලෝහවල ඔක්සිකරණ නම්බර් එක වැඩි වෙද්දී මේගොල්ලන්ගේ මොකක් වෙන්නේ? ආම්ලිකතාවය වැඩි වෙනවා. තේරෙනවද? නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය බලන්න පල්ලෙහාට යද්දි වැඩි වෙනවා. ඒගොල්ලන්ගේ ආම්ලික ගතියත් වැඩි වෙනවා. මේක පොදු කරුණක්. ඕනෑම අලෝහයක, ලෝහ නෙමෙයි, ඕනෑම අලෝහයක ඔක්සිකරණ අංකය වැඩි වෙද්දී ඒගොල්ලන්ගේ ආම්ලිකතාවය මොකක් වෙලා තියෙනවද? වැඩි වෙලා තියෙනවා. හරිද? අපි දැන් බලන්න ඕනේ මේ ඔක්සයිඩ් වතුරට දැම්මම මොකද වෙන්නේ කියලා. හරි. ඊට කලින් 15 වෙනි කාණ්ඩය කියලා ලිව්වා. අර මම ඉස්සෙල්ලා ලියපු 15 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ටික ලියලා ඒගොල්ලන්ගේ හැඳින්වීම පොඩ්ඩක් දැම්මා. දාලා ඉවරලා නයිට්‍රජන් කියලා මාතෘකාව ලිව්වා. නයිට්‍රජන් සම්බන්ධව ෂෝට් නෝට් එකක් දාගන්න මේ ටික. ඊට පස්සේ නයිට්‍රජන් වල ඔක්සයිඩ් කියලා ෂෝට් නෝට් එකක් දාන්න මෙන්න මේ ටික. හරි. දාගන්න බලන්න ටක් ගාලා. හරි. මම වෙලාව දෙන්නේ නැහැ වීඩියෝ එක නවත්තලා ස්ටොප් කරලා දාගන්න. හරි. අපි දැන් බලන්න ඕනේ මේ නයිට්‍රජන් වල ඔක්සයිඩ් ජලයත් එක්ක මොකද කරන්නේ කියලා. ඔක්සයිඩ් එකක් ගෙනහිලා අපි අර උනාන්න නැත්නම් ඕව ගිහින් වතුරට දානවා. හරිද? මොකද කරන්නේ? ඔක්සයිඩ් එක මොකද කරන්නේ? එක එකව වතුරට දානවා අපි. හරිද? වතුරට දැම්මහම මොකද වෙන්නේ? මේ දෙන්න උදාසීනයිනේ. හරිද ළමයි? උදාසීනෙම මොනවත් එක්කවත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙමනම් මොකද කරන්නේ? මේගොල්ලෝ වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරනවද? නැහැ. මේගොල්ලෝ වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මේ දෙන්න. බලන්න. මෙයා වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා එයාගේ ඔක්සාම්ලයක් තියෙනවා නයිට්‍රජන්ගේ HNO2 කියලා. HNO3 නෙමෙයි HNO2. හරි. මෙයා දුබල ආම්ලිකයිනේ N2O3 කියන එක නා. එහෙමනම් එයා හදන්නේ දුබල ආම්ලය. අපි යන් යටම එක්කනට එයා ප්‍රබල ආම්ලිකයිනේ. ඌ හදනවා HNO3. HNO3. තේරෙනවද? සරලයි. මේ නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් එක මතකයි. ඊට පස්සේ මතක තියාගන්න ඕනේ ජලයත් එක්ක ප්‍රතික්‍රියාව. එතකොට මොකද කරේ? මැද මුන් දෙන්න වැඩක් නැහැ. උන් දෙන්න උදාසීන. උන් දෙන්න මොනවත් කරන්නේ නැහැ. මැද එක දුබල ආම්ලිකයිනේ මෙතන. එහෙමනම් දුබල ආම්ලය තමයි එයාගේ හදන්නේ. එයා කීයද හදන්නේ? HNO2. හරිද? HNO2. බලා ගන්න. හොඳ කරුණක්. මෙයාගේ ඔක්සිජන් අංකය කීයද? නයිට්‍රජන් ඉන්නේ මෙතන ධන 3. බලන්න මෙතන මොකද වෙන්නේ? ඔක්සිජන්ට 4ක් ගියා. එහෙමනම් මෙයාට ධන 1ක් ගියා කියන්නේ මේ නයිට්‍රජන් උත් ධන 3 ඉන්නේ. මොකද වෙලා තියෙන්නේ? ධන 3 ඔක්සයිඩය ජලයට දැම්මම ධන 3 ඔක්සෝම්ලය හදනවා. තේරෙනවද? ධන 3 ඔක්සයිඩය ජලයට දැම්මම ධන 3 යාගේ ඔක්සෝම්ලය හදනවා. එච්චරයි. ලේසි. ඊට පස්සේ මොකද කරේ? මෙයා බලන්න. මෙයා පහේ ඉන්නේ. ධන 5. මෙතන බලන්න මේ ඔක්සිජන් වලට ඍණ 6යි. ඔක්සිජන් වලට ඍණ 6යි. ඊට පස්සේ හයිඩ්‍රජන් වලට ධන 1යි. එහෙනම් ඍණ 1යි ධන 6යි උදාසීන කරන්න නම් නයිට්‍රජන් උත් වෙන්න ඕනේ මොකද්ද? ධන 5 වෙන්න ඕනේ. තේරෙනවද? ලේසිනේ. මොකද උනේ? නයිට්‍රජන් වල ඔක්සයිඩ් ටික තියෙනවා. බලන්න උඩම දෙන්න නම් ආම්ලික. උඩම දෙන්න උදාසීනයි. ඊට පස්සේ මැද එක දුබල ආම්ලයයි. එයාගේ ඔක්සිජන් අංකය ධන 3යි. ධන 3ේ ඔක්සයිඩ් මොකක් වෙනවද? ජලය දැම්මම ධන 3ේ ඔක්සෝම්ලය වෙනවා. මේ N2O මෙයා එයා වැඩක් නැහැ අපිට. අන්තිම එක්කෙනා ධන 5 ඉන්නේ. ධන 5 එක්කෙනා ධන 5 ඔක්සෝම්ලය හදනවා. එහෙනම් මැද එක මොකද කරන්නේ? මැද එක බලන් ඉන්නවද? මැද එක බලන් ඉන්නවා. උඩ එකත් HNO2 හැදුවා. යට එකත් HNO3 හැදුවා. එහෙමනම් මට හදන්න එකක් නැහැ. අපි එහෙනම් මේ දෙන්නම හදමු. මතක තියාගන්න ලේසිනේ. හැබැයි පොඩි වෙනසක් වෙනවා අන්තිමට. හරි. මොකද කරන්නේ? මැද එක දැන් බලන් ඉන්නවා. උඩ එක හැදුවා HNO2, යට එක හැදුවා HNO3. එහෙමනම් මම හදනවා මේ දෙන්නම. මම හදනවා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා HNO3 එක්ක HNO2. හැබැයි ළමයි මම මේක හැදුවට අපේ සිලබස් එකෙන් මේක තියාගෙන ඉන්න දෙන්නේ නැහැ උන්ට. හරිද? මම දැන් මැද එක බලන් ඉන්න උඩ එකත් හැදුවා HNO2 යට එක හැදුණා HNO3. එහෙමනම් මම දෙන්නම හදනවා. උන් දෙන්නට වැඩිපුර දෙයක් කරන්න එපා මොකද? දෙන්නම හදනවා. හැබැයි අපේ සිලබස් එකේ දාලා තියෙනවා ඉස්සෙල්ලා සිලබස් එකේ ඕක හරි. හැබැයි දැන් සිලබස් එකේ
මෙතන HNO2 කියලා දාන්න බෑ අපිට. දාන්න ඕනේ NO. හරිද? පොඩි වෙනසක් තියෙනවා. හරි. බලන්න. නයිට්‍රජන්. නයිට්‍රජන්ගේ හැඳින්වීම හරි නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් ටික හරි ඒගොල්ලන්ගේ ලක්ෂණ ටික මතක තියෙන්න ඕන. උඩ දෙන්න උදාසීනයි, මූ දුබලාම්ලිකයි, මේ දෙන්න ප්‍රබලාම්ලිකයි. ඒගොල්ලෝ ජලයත් එක්ක ප්‍රතික්‍රියාව. උඩ දෙන්න උදාසීනයෝනේ. උදාසීනයෝ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙමනම් උන් දෙන්න වැඩක් නැහැ අපිට. තුන්වෙනි එක ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළා. උගේ ධන 3 ඔක්සයිඩය ධන 3 ඔක්සෝ අම්ලය හදනවා. යට එක ධන 5 ඔක්සයිඩය ධන 5 ඔක්සෝ අම්ලය හදනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ධන 4 ඔක්සයිඩය අර උඩ එකයි යට එකයි බලාගෙන දෙන්නම හදනවා. හැබැයි වැඩක් නැහැ. මූ හැදෙන්නේ නෝ විදිහට. තේරෙනවද? ඒතකොට නයිට්‍රජන්ගේ ඔක්සයිඩ ටික හරි ඔක්සයිඩ ජලයට දැම්මම ප්‍රතික්‍රියා ටික හරි. මෙතන මහ ලොකු ප්‍රතික්‍රියා තුනයි තියෙන්නේ. පහක් තිබ්බට ප්‍රතික්‍රියා තුනයි. හරි. තේරෙනවද? හරි. ඕකන් නෝට් එකට දාගන්න. හරි. ඊට පස්සේ අපි යනවා හරි වීඩියෝ එක ස්කිප් මේ ස්ටොප් කරලා මේ නෝට් එක දාගන්න. හරි. ඊට පස්සේ අපි යනවා නයිට්‍රජන්ගේ ප්‍රතික්‍රියා. ඒ කිව්වේ නයිට්‍රජන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නෑ මං කිව්වේ ප්‍රතික්‍රියා කරන්නේ කලාතුරකින්. ඒ කියන්නේ එයා සාමාන්‍ය නිෂ්ක්‍රීයයි. ඒ වුණාට එයා ප්‍රතික්‍රියා කරන අවස්ථා තියෙනවා. මං කිව්වේ අර ප්‍රබල ශක්තියක් දුන්නොත් එයා ප්‍රතික්‍රියා කරනවා කියලා. මෙයා ප්‍රතික්‍රියා කරනවා අපි S ගුණ ඉගෙන ගද්දී ඉගෙන ගන්නවා මොනවද? නයිට්‍රජන් කියන එක්කෙනා මැග්නීසියම් එක ප්‍රතික්‍රියා කරොත් මොකද වෙන්නේ? මැග්නීසියම් නයිට්‍රේට් හදනවා. මැග්නීසියම් නයිට්‍රේට් හදනවා. එහෙමනම් මොකද වෙන්නේ? මෙයාගේ පළවෙනි ප්‍රතික්‍රියාව තමයි නයිට්‍රජන් කියන එක්කෙනා S ගුණයේ ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා එයාගේ නයිට්‍රේට් හදනවා. එතකොට පළවෙනි ප්‍රතික්‍රියාව මොකද්ද? නයිට්‍රජන්ගේ S ගුණයේ ලෝහත් එක්ක නයිට්‍රේට් හදනවා. දෙවෙනි එක. දෙවෙනි එක තමයි දැන් වායුගෝලයේ 178ම ඉන්නේ මොකද? නයිට්‍රජන්. දැන් හෙන ගහනවා. හෙන ගහන අවස්ථාවකදී ලොකු ශක්තියක් එනවනේ. හෙන අකුණක් ගහනවා. ඒකට අපි කියන්නේ හෙනයක් කියලානේ. හෙනයක් ගහනවා. හෙන ගහන අවස්ථාවකදී ලොකු ශක්තියක් එනවනේ. එතකොට මොකද වෙන්නේ? ඔය වායුගෝලයේ තියෙන නයිට්‍රජන්ලා ගේ අර ත්‍රිබල් බොන්ඩ් එක කැඩෙන්නේ ඒ ශක්තිය ප්‍රමාණවත්. එහෙමනම් මොකද වෙන්නේ? ඔය හෙනයක් ගහද්දී ඒ ශක්තියෙන් වායුගෝලයේ තියෙන N2යි O2යි 1යි 2යි වායුගෝලයේ පළවෙනි යටින් එකයි දෙවෙනි යටින් එකයි ප්‍රතික්‍රියා කරලා NO හදනවා. NO හදනවා. හරිද? හෙන ගහද්දි මොකද වෙන්නේ? වායුගෝලයේ වැඩිපුරම තියෙන N2යි O2යි ප්‍රතික්‍රියා කරලා NO හදනවා. හරිද? ඊට අමතරව මේ NO සාමාන්‍යයෙන් අස්ථායි. එයා මොකද කරන්නේ? ආයෙ ඔය NO වායුගෝලයේ තියෙනවනේ තව ඔක්සිජන් ඔය ඔක්සිජන් අණුවක් බඳගෙන NO2 හදනවා. ඔන්න ඔච්චරයි නයිට්‍රජන්ගේ ප්‍රතික්‍රියාව තියෙන්නේ. මොනවාද? S ගුණයේ ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා එයා නයිට්‍රයිඩ් හදනවා. දෙවෙනි එක මොකද්ද? හෙන ගහනවා. හෙන ගහද්දි මොකද වෙන්නේ? වායුගෝලයේ 1යි 2යි ප්‍රතික්‍රියා කරලා NO හදනවා. NO අස්ථායි. ඒ හින්දා මොකද කරන්නේ? එයා තවදුරටත් O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා NO2 හදනවා. තේරෙනවද? නයිට්‍රජන්ගේ මේ ප්‍රතික්‍රියා ටික. තව එක පොයින්ට් එකයි තියෙන්නේ නයිට්‍රජන්. අපි දැන් නයිට්‍රජන් වල ඔක්සයිඩ් කතා කරානේ. ඒකේ කතා කරා නේද NO2 කියලා එකේ. NO2. මෙයා සාමාන්‍යයෙන් මෙයාගේ පාට පොඩ්ඩක් මතක තියන් ඉන්න. මෙයා දුඹුරු පාටයි. දුඹුරු පාටයි. හරිද? දුඹුරු පාටයි. ඊට පස්සේ N2O අර ධනයකේ ඔක්සිජන් අංකයේ තියෙන එක. මූ ඇවිල්ලා අර නයිට්‍රස් කියන්නේ. නයිට්‍රස් කියනවා. ඔය සාමාන්‍යයෙන් කාටුන් වල එහෙම යද්දි නයිට්‍රස් දැම්මම හෙන්න වේගෙන් යන්නේ. එහෙම තමයි. මෙයා මොකද්ද? දහන පෝෂකය. දහන පෝෂකය. දහන පෝෂකය. ඒ වගේම තමයි මෙයා නිර්වින්දකය. නිර්වින්දකය. ඒ කියන්නේ සිහි නැති කරන්න ගන්න. හරිද? හරි. නයිට්‍රජන් සම්බන්ධව ඔච්චරයි. අපි ඉස්සෙල්ලාම නයිට්‍රජන්ගේ හැඳින්වීම කතා කරා. ඒකේ පොයින්ට් එකක් කතා කරා. ඊට පස්සේ නයිට්‍රජන්ගේ ධනයකින් ධන 5 දක්වා ඔක්සිජන් අංග තියෙන ඔක්සයිඩ් ටික කතා කරා. ඒ ඔක්සයිඩ් වල මොකද්ද? උඩම දෙන්න උදාසීනයි, ඊට පස්සේ දුබලාම්ලිකයි, ඊට පස්සේ දෙන්න ප්‍රබලාම්ලිකයි. ඒ ටික කතා කරා. ඊට පස්සේ මොකද කරේ? අලෝහ වල විශේෂ පොයින්ට් එකක්. අලෝහ වල ඔක්සිජන් අංකය වැඩි වෙද්දී මොකද වෙන්නේ? ආම්ලික ගුණ වැඩි වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ කතා කරා ඔක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියාව. එතකොට උඩ උදාසීන උන් දෙන්න මොකද කරේ? NOයි N2Oයි ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඊට පස්සේ කවුද ආවේ? NO2 නැත්නම් N2O3 දුබලාම්ලිකය. ඌ මොකද කරේ? HNO2 හැදුවා. එතකොට ධන 3 ඔක්සයිඩය ධන 3 ඔක්සෝ අම්ලය හදනවා. ඊට පස්සේ කවුද ආවේ? යටම එක N2O5 ධන 5 ඔක්සිජන් අංගයේ තියෙන ඔක්සයිඩය ධන 5 ඔක්සෝ අම්ලය හැදුවා.
ඊට පස්සේ මැද එක ওই දෙකම බලාගෙන ওই දෙකම හදන්න යනවා. හැබැයි HNO2 හැදෙන්නේ නැහැ. එතන එන්නේ NO. තේරුණානේ? ඒ ටික හරි. ඊට පස්සේ අපි කතා කරා NO2 කියන්නේ දුඹුරු පාට වායුවක්, N2O නයිට්‍රස් දහන පෝෂකයක් නිර්වින්දකයක්. ඊට පස්සේ කතා කරා නයිට්‍රජන් එස්කොනුවේ ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රයිඩ් හදනවා. නයිට්‍රජන් හෙන ගහද්දී වායු ගොල 1යි 2යි ප්‍රතික්‍රියා කරලා NO හදනවා. ඔය NO අස්ථායි එයා තවදුරටත් ප්‍රතික්‍රියා කරලා NO2 හදනවා. හරිද? ඒතර 15 වෙනි කාණ්ඩේ මුල් ටික හරි. දැන් අපිට කතා කරන්න තියෙනවා නයිට්‍රජන් කතානායකයා. උගේ කතා කරන්න ඕනේ සංයෝග ටික. අපි ඊළඟට ප්‍රධාන ඉනෝගනික් සිලබස් එකේ එක සංයෝගයක් පිළිබඳ කතා කරන ලොකුම එක්කෙනා කතා කරනවා. මොකද ඇමෝනියා. හරිද? ඇමෝනියා කතා කරන්න ඕනේ. හරි. එහෙමනම් නෝට් එකක් දාලා හරි. නෝට් එකක් දාගන්න. මේ ටිකේ නෝට් එකක් දාගන්න. ස්ටොප් කරලා. හරි. ඊළඟට අපි යන් ඇමෝනියා වලට.